Hello guys, welcome back to my YouTube channel. අද vlog එක තමා පසන් දවස ගෙවපු විදිහ. දැන් වෙලාව 11ට විතර ඇත්තේ. අපි 11ට විතර තමයි යන්න හදන්නේ. අපි ඉස්සලාම තිබ්බා ගමේ අයිස්ක්‍රීම් දන්සලා. ඒකට තමයි ගියේ. මට හොඳටම හෙම්බිරිස්සාවත් එක්ක ආයෙ කන්නේ නැහැ කියලා හිතාගෙන ඉතින් එකක් කෑවා. තුනක් තිබ්බට මම එකයි කෑවේ. එක කාලා අනිත් එක මෙයා කාලා එකක් අපේ තාත්තට දීලා අපි අහපව යන්නයි හදන්නේ. දන්සල් වදින්න ගියාට අයිස්ක්‍රීම් කන්නේ නැහැ කියලා මම යාවේ. ඒ වුණාට මුලින්ම අයිස්ක්‍රීම් එකකින් තමයි පටන් ගන්න හම්බුනේ. ඊට පස්සේ අපිට හම්බුණා කොළ කැඳ එකක්. අපි කොළ කැඳ එකක් බිව්වා. බය කටහඬ තාමත් අවුල්. මේ කියන්නේ හෙම්බිරිස්සාව හොඳට හැදලා ඉන්නේ. තාම අඩු නැහැ. මොකද එදා වැස්සේ අපිත් තෙමුණා. සාමාන්‍ය ටිකක් තෙමුණා. බේරි කියා. ඒ වුණාට තෙමුණා. ඒ හින්දා දැන් වැඩි වෙලත් එක්ක තමයි තියෙන්නේ. හැමදාම නෑනේ ඉතින් අද විතරයිනේ කියලා තමයි ගියේ. අපි ඊට පස්සේ අපි මාතලේට වගේ තමයි යන්න හිතාන් හිටියේ. ගොඩක් දුර ගියේ නැහැ. මොකද මෙහෙට වහිනවා පායනවා. දැන් නම් ටිකක් පායලා තිබ්බේ. මෙතනත් අයිස්ක්‍රීම් දන්සලා තිබ්බේ. හැමතැනම වගේ අයිස්ක්‍රීම් තමයි තිබ්බේ. මෙතනින් නම් කෑවේ නැහැ මට හෙම්බිරිස්සාව නිසා. මේ පෙට්‍රල් පොදිම දන්සල් පොල්ලට වඩා හපන් ඒක දිගටම තියෙනවා. ඉතින් දෙහිට එහා පැත්තේ තියෙනවා එළවලු දන්සලක් අපිට හම්බුණා. අපි නම් හැමැත්තේ නැහැ. ඉතින් ඒක සෑහෙන පොල්ම තියෙනවා. ඒක හැම පාරම වගේ දෙනවා මෙහෙ. මේ බලන්නක පොලිම පටන් ගන්නත් කලින් මිනිස්සු ඇවිල්ලා පොලිමේ හිටලා තියෙනවා. ඉතින් ගොඩක් පොලිම එකට මේ සෑහෙන එළවලු ප්‍රමාණයකුත් තියෙනවා. ඉස්සරහා බලන්නකෝ එයාලා එළවලු ගොඩ ගහලා මල්ලකට දදා තමා දෙන්නේ එක එක්කෙනාට. මේ ඒක නම් ඉතින් වටිනවා මිනිස්සුන්ට. මෙතනත් ඉතින් තියෙන්නේ අයිස්ක්‍රීම් දන්සලක්. බලන හැමතැනම තියෙන්නේ අයිස්ක්‍රීම් තමයි. ඉතින් මොනා කරන්නද අදම හෙම්බිරිස්සාවකුත් හැදෙන හින්දා අයිස්ක්‍රීම් කන්න උනේ නෑ. මේ බත් දන්සලක් බලන්නකෝ ඉතින් පොලිම සෑහෙන පොලිමක් තිබ්බා. අපි නම් පොලිම වැඩි හින්දා නවත්තන්නේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවනේ කීයටද කාලා ඉවර වෙන්නද. ඒ හින්දා අපි දිගටම ගියා. ඊට පස්සේ අපිට හම්බුණා යෝගට් දන්සලක්. මේකෙත් අන්තිම මොහොතේ අපි ගියාල කිව්ව ඉවරෙන්න ළඟයි කියලා. කොහොමද අපිට ගන්න පුළුවන් වුණා. මේක මම චුට්ටක් ඉදලා කෑවේ. පොඩ්ඩක් කූල් එක තිබ්බ බහිනකම් වගේ ඉදලා මේ ඉතින් යෝගට් එකකුත් කෑවා. ඔන්න ඉතින් වැස්සකුත් පටන් ගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් හිටියා පායනකම්. පෑවුවට පස්සේ ආයෙත් පටන් ගත්තා. මේ දවස් ටිකේ ඉතින් වහිනවනේ මොනා කරන්නද. අපි යන මගදී ඔන්න අපිට ආයෙ කඩලා දන්සලක් හම්බුණා. ඒක කකා ඉන්නකොටත් ආයෙ වැස්ස පටන් ගත්තා. පොඩ්ඩක් පායනකම් ඉඳලා ඉස්සරහට ගියාම ආයෙ අපිට සුප් දන්සලක් හම්බුණා. ඒක නම් හරිම රසයි. නූඩල්ස් එහෙම දාලා තිබ්බා. හරිම රසයි ඉතින්. ඒකත් අපි බීලා යන්නයි හදන්නේ. මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ හරිම අමාරුයි. මම නහයෙන් කතා කරනවා වගේ නේද. මේ තාම හෙම්බිරිස්සාව අඩු නැහැ ඉතින්. අපි ඊට පස්සේ යන මගදී ආයෙ පාන් දන්සලක් හම්බුණා. පාන් කෑවා ඉතින් හරිම රසයි. හැබැයි පොඩ්ඩක් සැර වැඩි මට. කොහොමද කෑවා. ඒකත් කාලා අපි ගියා. එතකොට මිස්සරහින් අයිස්ක්‍රීම් එකක් තිබ්බා. කන්නේ නැහැ කිව්වට කෑවා. හැබැයි චුට්ටයි කෑවේ. මම ගොඩක් කෑවේ නැහැ. උඩින් චුට්ටක් කාලා අරයට දුන්නා කන්න. ඉතින් දුකයි මොනවා කරන්නද. අයිස් නම් කන්න උනේ නැහැ. දෙකක් විතර කෑවා මම. ඒත් එච්චර ගොඩක් කෑවේ නැහැ. උඩි ටිකක් චුට්ටක් කාලා දුන්නා මේ හෙම්බිරිස්සාව නිසා.
බලන්නකො ඉතින් අපිට යනමකදී පොඩි පෙරහැරකුත් හම්බුණා. මම හිතන්නේ ඉස්කෝලේක මේ පොඩි ඉස්කෝලේක චූටි පෙරහැරක්. හරිම ලස්සනයි ඉතින්. අපිට ආයේ සුප් දන්සලක් හම්බුණා. එතන නම් චුට්ටක් වෙලා ගියා. අපි පොලිමේ හිටියේ. එයාලා ඇතුළට ඉඳගෙන දීලා යන්න තමයි දෙන්නේ. ලොකු සුප් බෝල් එකක් හම්බුනේ. ඒකත් හරිම රසයි ඉතින්. ඒකත් බිව්වා. බඩත් පිරලා තියෙන. දැන් හොඳටම බත් නම් කෑවේ නැහැ. අද දවසේ මම බත් දන්සන් වලට ගියෙත් නෑ. ආය අනම්මනම් දේවල් තමයි කකා ඉන්නේ ඉතින්. මේ ඉතින් අපි අපව ගෙදර පැත්තට යන ගමන් තමයි ඉන්නේ. අපි මගදී හරවලා යන්න පටන් ගත්තා. මේ දැන් ගෙදර ගිහින් ආයෙත් ඉතින් රැ වෙලා එන්නම් කියලා හිතාගෙන. ඒ යන මගදී බීම දල්සලක් තිබ්බා. බීම දල්සල දෙන තැනම අයිස්ක්‍රීම් උත් තිබ්බා. දෙන්නම කෑවේ නැහැ. ඒක මෙයාටත් බෑ කිව්වා. සෙමිනත් ඉන්න හින්දා. ඊට පස්සේ ආයෙ කඩල දන්සලක් අපිට යන මගදීම බයික් නතර කරලා දුන්නා. පෝලිං වල හිටියෙත් නෑ. ඒ කඩල එකත් අරගෙන අපි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ අම්මලා බත් දන්සලකින් බත් පාසලයක් අරන් තිබ්බා. ඒක අපිට දුන්නා. ඉතින් ඒක අපි අරගෙන ෂොප් එකට යන්න හදන්නේ. ෂොප් එක ළඟ පාන් දන්සලක් තියනවා කිව්වා. හැබැයි අපි යනකොට ඒක ඉවර වෙලා. ඊට පස්සේ අපි ෂොප් එකට ඇවිල්ලා බත් එකක් කෑවා. බත් එකක් කාලා එකක් වෙලා ඉඳලා පව යන්න තමයි හැදුවේ. ඔය බලන්න විදිහ තෙමිලා දැන් බෙහෙත් බොන්න හදන්නේ. එම්දිසා වැඩි හොඳටම ඊටසේ බෙහෙත් බීලා අපි හිටිය කොහොමද චුට්ටක් පැයක් විතර ෂොප් එකේ ඉඳලා මේ 6:00ට 7ට කිට්ටු වෙන්න අපි පොඩ්ඩක් අය රෑ ඇවිදින්න ආවා. අපි නුවර ආවේ. නුවර වැරවුමට තමයි ආවේ. වෙන තැන් වල ඇවිදින්න ගියේ නෑ. මොකද මට පොඩ්ඩක් අමාරු වුණා. හෙම්බිස්සාව හොඳට වැඩි වෙලා. ඒ නිසා වැරවුම චුට්ටක් වෙලා ඉඳලා ඉතින් අපි හපව මේ ගෙදර යන්න තමයි හදන්නේ. බලන්න ලස්සන වීඩියෝ කරනක් නෑ. හැමතැනම ලයිට් දාලා හරිම ලස්සනට නුවරට වුණා. අපි ඉතින් වැවරාමට වෙලා ටිකක් වෙලා ඉඳගෙන හිටියා. ඉඳන් ඉඳලා අපි යන්නයි හදන්නේ. ආයෙ කොහෙවත් ගියෙත් නෑ මට අමාරු නිසා. අද ඉතින් මෙතනින් vlog එක ඉවරයි. තවත් අලුත් vlog එකකින් හම්බෙමු. ගෙන්නම්. bye bye.